Hello guys, welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න කාලෙකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ Janet ලගේ Orange Sea Bleaching Cream එක ගැන. ඉතින් මුලින්ම කියන්න ඕන මේක bleaching cream එකක් කිව්වට අපේ හැමට අහිතකර bleaching නෙවෙයි මේකේ අඩංගු වෙන්නේ. මේක ස්වභාවික bleaching cream එකක්. ඉතින් මේක අරපු ගමම්ම එන්නේ මාරම සුවඳක්. මේක විටමින් C ඉන්ක්ලූඩ් වෙලා තියෙන නිසා මේකෙන් වැඩිපුරම එන්නේ දෙහි දොඩම් වලින් එන සුවඳ. මම මේකේ සුවඳට හරිම කැමතියි. මම දැන් මේක යූස් කරන්න අරන් මාස එකහමාරක් විතර වෙනවා. ඉතින් මාස එකහමාරකට විතර පස්සේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්නේ හරිම ලස්සන කහ පාටක්. මේ ක්‍රීම් එක අපේ මූණටයි මුළු ඇඟටම යූස් කරන්න පුළුවන්. මම මේක යූස් කරපු පළවෙනි දවසේ මම මූණටත් මේක ඇප්ලයි කරා. හැබැයි මම මේක මූණේ ගාලා විනාඩි 5ක් යන්නත් කලින් මගේ මූණ දන්න ගත්තා. ඒ කියන්නේ මගේ මූණට මේක සැර වුණා ගොඩක්. ඉතින් මං ඉඳන් ආයේ මූණ නම් මේක ගන්න ගත්තේ නැහැ. මොකද මගේ මූණට මං හිතුවේ නෑ මේක එච්චරටම මේ ස්ට්‍රෝං වෙයි කියලා. හැබැයි මේක අපේ අම්මත් මං යූස් කරපු දවසේම මූණෙත් ගෑවා. අම්මට නම් එහෙම දැවිල්ල ගතියක් ආවේ නෑ කිව්වා. ඉතින් එක කෙනාගේ ස්කින් ටයිප් නිසා වෙන්න ඇති ඒක එහෙම උනේ. ඉතින් මට වගේ සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ට නම් මම මේක මූණට ගන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක ගාලා මගේ මූණ දන්න ගත්ත නිසා මං ඒ වෙලාවෙම මූණ හේදුවා. ඊට පස්සේ හරි ගියා. ආය දන්න ගත්තේ නැහැ. ඉතින් මම මේක ආයේ මගේ මූණට නම් යූස් කරන්නේ නැති වෙයි. මූණට යූස් කරන්න නැති වුණාට මේක මගේ අත් කකුල් වලට නම් මාරම විදිහට යූස්ෆුල් වුණා. ඔයාගේත් අවුවට පිච්චිලා සන්බර්න්ස් ගොඩක් තියෙනවා නම් මේක try කරන්න අනිවාර්යයෙන්ම. මම මේක සතියට දෙපාරක් විතර තමයි යූස් කරේ. ඒ දෙපාරෙම මට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණා. මොකද මේකට පුළුවන් අපේ හාමේ අඳුරු තැන් පැහැගන්වන්න. තව ඔයාගේ අත්යට වැලිමිට මේ විදිහට ඩාක් වෙලා තියෙනවා නම් ඔයා මේක කාලයක් යූස් කරොත් ඔයාගේ හාමේ තියෙන අඳුරු බව නැති කරගන්න පුළුවන්. මම මේක එක දිගටම දවස් 14ක් විතර මගේ වැලිමිටට යූස් කරා. ඉතින් මගේ කලින් තිබ්බ වැලිමිටේ අඳුරු ගතිය දැන් ගොඩක් දුරට අඩු වීගෙන යනවා කියලා මට හිතෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ ක්‍රීමි ටෙක්ස්චර් එක මේ විදිහට නෙවෙයි. ඔයාලා ගන්නකොට ටිකක් thick layer එකක් ගන්න. ඉතින් ඔයාගේ ස්කින් එකේ dark spot pigmentation වගේ තියෙනවා නම් මේක අනිවාර්යෙන් try කරලා බලන්න පුළුවන්. ඉතින් ළමයි මේක ගාලා අවුවේ යන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේක ගන්න ඕන අවුව නැති වෙලාවක රෑ ගන්නවා නම් හොඳයි. සමහර විට මගේ මූණ දාන්න එක හේතුවක් වෙන්න පුළුවන් ඉරේලිය වැටිච්ච එක. මේක නෝට් කරලම තියෙනවා හිරු එළියට යාමෙන් වලකින්න කියලා. ඒත් ඉතින් මං ගාපු වෙලාවෙත් ලොකුවටම එහෙම ඉරෙලියක් තිබ්බෙත් නැහැ. හවස් වරුවක තමයි ගෑවෙත්. කොහොම හරි ඉතින් මගේ මූණට මේක සෙට් වෙන්නේ නැතිව ඇති. ඉතින් ඔයාලා මේක ගන්නවා නම් අනිවාර්යෙන්ම ඉරෙලිය නැති වෙලාවක ගන්න. ඉරෙලියට යන්න එපා මේක ගාලා. ඉතින් මං කලින් කිව්වා වගේ මගේ මූණට එහෙම වුණාට මගේ අතවල් වලට නම් මේක මාරම උදව් වුණා. සන්බර්න්ස් යවා ගන්න. මේකේ කැරට් ඔයිල් ලෙමන් ඔයිල් වගේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන නිසා මේක ගාපු ගමම්ම ලස්සන ලා කහ පාටක් හැමට එනවා. ඉතින් මේක ඔයාලට මම ගත්තේ කොහෙන්ද කියලා කිව්වේ නෑනේ. මම මේක ගත්තේ ඩරාස් එකෙන්. ඒකේ ඔෆර් එකක් ගියපු දවසක තමයි මම ගත්තේ. මේකේ නෝමල් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 1850යි. මම ගත්තේ රුපියල් 1400ට. ඉතින් ඔයාලට මේකෙන් හම්බුන රිසල්ට් එක මොන වගේද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් කට්ටියට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගත්තේ Janet Orange Sea Bleaching Cream එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති මේ වීඩියෝ එකෙන් මේ Janet Bleaching Cream එක ගැන. ඉතින් මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකක් දාන්න කියලා මම මතක් කරනවා. Bye, thanks for watching.